හරි දැන් මගේ ඇප්ලිකේෂන් එක තියෙනවා සයිබර් බෝඩ් එකේ සමහර ෆෝන් ඇයි හරියට සිංහලෙන් ටයිප් කරන්න බැරි. ඉතින් මේ ප්‍රශ්නට විසඳුම තමයි මෙන්න මේක. මම බෝඩ් එකේ කලින් ඉඳන්ම තිබ්බා මේ ප්‍රශ්නට විසඳුම. ඔයාලා මේක හිතන්න එපා මේ අප්ඩේට් එක කලින් අප්ඩේට් එක. මම ෆික්ස් කරගෙන යනවා දැන් අප්ඩේට් ටික ඔක්කොම අවුල් ඔක්කොම හදාගෙන. මේකෙදි ඇයි මෙන්න මේ වගේ මේ තියෙන්නේ මේ ෆෝන්ට් ඔක්කොම ඇයි ටයිප් කරන්න බැරි මේ සිංහල ෆෝන්ට් ඔක්කොම ඇයි ටයිප් කරන්න බැරි. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ ඒක කොහොමද කරන්නේ කියලා. මෙතනින් පුළුවන් ඔයාලට බෝල්ඩ් එක ඔන් කරගන්න. හරි. Teams දාගන්න පුළුවන්. මම මේකේ ඔයාලට ටයිප් කරලා පෙන්නන්නම් මේකේ ෆොන්ට් ටයිප් කරන්න පුළුවන්. ඉතින් එඩිටින් ඇප්ස් වල අපේ ෆොන්ට් නැති හින්දා තමයි අපිට ඒක ටයිප් කරගන්න බැරි වෙන්නේ. ඉතින් සමහර ෆොන්ට් වැඩ කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියලා දුන්නා කොහොමද වැඩ කරන්නේ නැත්තම් එඩිටින් ඇප් වල InShot Pixel Lab වගේ ඇප් වල ඒක වැඩ කරන්න හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට ඒ වගේ උමනාවක් තියෙනවා ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන් කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් මේකෙදි කරන්නේ ඔයාලට දැන් තියෙනවානේ මෙන්න මේ ෆෝන් ටික. ඔයාලට මේ ෆෝන් තමයි ඕනේ. ඔයාලට පුළුවන් දැන් මම මේ ෆෝන්ට් එක ගන්න. මෙන්න මේ ෆෝන්ට් එක සිලෙක්ට් කරගන්න ඔයාලට පේනවා සිලෙක්ට් වුණා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම දැන් මොකක් හරි ටයිප් කරගන්නවා. මම මෙතන ටයිප් කරගන්නම් හායි කොහොමද? දැන් මේකේ පෙන්වන්නේ නැහැ අපේ ෆොන්ට් ස්ටයිල් එක. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ සරල දෙයක්. ඔයාලට පේනවා මෙතන FM කියලා පොඩි බටන් එකක් තියෙනවා. අන්න ඒක උඩ මෙන්න මේ විදිහට ටච් කරගත්තට පස්සේ ඔයාලට පේනවා අපේ ෆොන්ට් ස්ටයිල් එකේ විදිහට අකුරු ටික වෙනස් වෙනවා. ඉතින් මේ සිංහල ෆොන්ට් වල ඔයාලා ටයිප් කරද්දි හරියට වදින්න නැත්නම් ෆොන්ට් ස්ටයිල් එකට ඔයාලට තියෙන්නේ සරලවම මෙන්න මේ බටන් එක ඔබන්න විතරයි. එතකොට කෙලින්ම මේක කන්වර්ට් වෙනවා. ඉතින් ඊගාවට ඔයාලා මේ බටන් එක ඔබාගෙන ටයිප් කරන්න එපා. හරිද? ඒක ඔයාලා ඔබාගෙන ටයිප් කරන්න එපා. ඒක ඔයාලට සමහරලාට හරියට වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ යුනි කියන එක බටන් එක උඩ එබුවම තමයි ඔයාලට හරියට ඒ කියන්නේ දැන් ඔයාලා මේක වෙනස් කරගන්න මේක වෙනස් කරා. හරි වෙනස් කරලා ඉවරයි. දැන් ඔයාලට ආය අලුත් ෆොන්ට් එකක් ගන්න ඕන නම් වෙන විදිහකට මේ ෆොන්ට් එක සිලෙක්ට් කරලා අර විදිහටම අර FM කියන එකට ටච් කරන්න ඕනේ. දැන් ඔයාලට normal type කරද්දි ඔයාලට මම එක පෙන්නන්නම් කොහොමද සිද්ධිය වෙන්නේ කියලා. මෙතන අපි default දාගත්තොත් අපි දැන් normal type කරනවා. FM එක ඔබලා මේ පේනවද? එතකොට ඉංග්‍රීසි අකුරු තමයි වදින්නේ. හරියට type වෙන්නේ නැහැ. uni එකේ බොට පස්සේ මේ හරියට type වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි සරලවම සිද්ධිය. මේ ඇප්ලිකේෂන් එකේ ගොඩක් තැන් ඔයාලට නොතේරෙන තැන් තියෙනවා ඇති. අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔක්කොටම නැත්තම් මේ වීඩියෝ හදාගෙන ඔයාලට මේව කරලා දෙන්නම්. විශේෂම දේ මෙන්න මේක. ඒ ගැන ඉස්සරහට වීඩියෝ එකක් වෙනම දාන්නම් මේකේ මොකද වෙන්නේ කියලා.